අම්මලා බලන්නේ තාත්තලා බලන්නේ උගන්වන්න හොඳට උගන්වලා හොඳ විවාහයක් කළ දෙන්න හොඳ ජොබ් එකක් හදලා දෙන්න හොඳ ගෙයක් හදාගනි හොඳ වාහනයක් ගනි ඔත්තනම තමයි ඉන්නේ. හදට දෙන ආලෝකය තෙරුවන් සරණයි. සාධුචාර්යාවලියත් සුචරිතවත් සමාජයක යහ පැවැත්ම උදෙසා ඔබ වෙත ගෙනෙන ධම්ම විමර්ශා කතිකාවතේ අපේ අරමුණ තමයි ධර්මයට ඇති ධර්මෙහි හැසිරෙන ඔබේ ජීවිතයේ ධර්ම අවබෝධය වැඩි කරමින් ඔබේ ජීවිතය තව තවත් ආලෝකමත් කිරීම. ඉතින් ඒ වෙනුවෙන් අපිට සම්බන්ධතාවයක්ත් ලබා දෙන්නේ ඉහළ බෝමිරිය ගණේවත්ත පුරාණ රජ මහ විහාරස්ථානයේ විහාරාධිකාරී බෝමිරිය සිරිනන්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. ඉතින් අපි උන්වහන්සේව ගෞරව නමස්කාර පූර්වක ධම්ම විමර්ශා පිටුමින් පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරනේ. හාමුදුරනේ මට දැනගන්නට ඕනේ දැන් තරුණ පරම්පරාව විදිහට අපිට අවවාද අනුශාසනා ලබන්නට තියෙන හොඳම තැන තමයි ඔබ වහන්සේලා වැනි සිල්වත් ස්වාමීන් වහන්සේලා. නමුත් අපේ බෞද්ධ ශාස්ත්‍රයේ දිහා බලනකොට මට දැනෙන හැඟෙන එක කරුණක් තමයි ස්වාමීන් වහන්සේලාගේ යම්කිසි හිඟයක් තියනවාද කියන කාරණාව. ඇයි අපේ හාමුදුරනේ මෙහෙම වෙන්නේ? අලුතින් ස්වාමීන් වහන්සේලා ශාසනයට එනවාටද එහෙම නැත්නම් තරුණ පරම්පරාවත් එක්ක උන්වහන්සේලා ගැටෙනවාටද මොකක්ද හාමුදුරනේ මෙතන තියෙන ගැටලුව? පින්වන්තු ඔබ සැමට තුනුරුවනේ ආශිර්වාදයේම සැලසේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. ධම්ම විමර්ශා තුළ අපට නැගෙන වටිනාම ප්‍රශ්නයක් මේ කාලවකවානුව තුළ අපි විග්‍රහ කරගත යුතු කතා කළ යුතුම ප්‍රශ්නයක් තමයි මේ භික්ෂුන් වහන්සේලාගේ හිගය පිළිබඳව. ඒකට මට දැනෙන පරිදි හේතු කාරණා රාශියක් තියෙනවා. පළවෙනි හේතුව තමයි අපි කල්පනා කරොත් එහෙම මේ ඉස්සර නම් අපේ ගමි ගෙවල් වල පවුල් වල ළමයි හදනකොට මුලින්ම එකෙක් හැදුවේ පන්සලට. දැන් හදනවද? දැන් හදන්නේ නැහැ. පන්සලට එක්කෙනයි රට ආරක්ෂා කරන්න යුද්ධයට යන්නේ එක්කෙනයි වෙදකමට එකයි ගොවිකමට අනිත් එකයි අම්මා තාත්තා බලා ගන්න එකකුයි කියලා නේද? අපේ තිබ්බනේ සංඝ වෙද ගුරු ගොවි කම්කරු කියලා. ඔන්න ඔය සංකල්පය ඇතුලේ මුලින්ම දරුවෙක්ව හැදුවේ පන්සලට දෙන අදහසින්. පින්වතුනි මේ ළඟකදී අපේ දහම් පාසලේ ළමෙක් හොඳට කවි කියනවා. ළමයා හොඳ ප්‍රඥාවන්තයි. අම්මගෙන් අහනවා පුතාව මහාන කරමුද කියලා. ඊළඟ දවසේ ඉඳලා කොල්ලව දහම් පාසල් එවන්නේ නැහැ කියන්නකෝ. සමාජයේ හැටි. ඊළඟ ඉඳලා දවසේ ඉඳලා ළමයාව දහම් පාසලට එවන්නේ නැහැ. අයි හාමුදුරුවෝ මහාන කරගන්නයි කියලා බයයි. කල්පනා කරලා බැලුවොත් ඒකටත් ඉතින් පෙර පින් තියෙන්නත් ඕන. පෙර පින් කියන කාරණාවේදී අපි පස්ස ගහන්නේ නැතුව අපි කල්පනා කළොත් එහෙම පළවෙනිම මම දකින ප්‍රශ්නේ තමයි අද පන්සලකට දෙන්න ශාසනයට පූජා කරන්න පවුල් වල දරුවෝ නැහැ. දරුවෝ හදන්නේ නැහැ. ඔක්කොටම ඕනේ හොඳට උගන්නලා හොඳට පොදිය ගහගෙන ඉන්න ළමයි හදන්න විතරයි. පන්සලට නම් නැහැ. ඒවා අරහන් අපේ සමාජෙට. දැන් අපි තව විදියකට මේක මට දැනෙන විදිය මම මේ කියන්නේ කල්පනා කරලා බැලුවාම අපි පින්වතුනි මේ වැඩි දුර යන්න අවශ්‍ය නැහැ. මේ අපි ජීවත් වෙන මම ස්වාමින් වහන්සේ නමක් විදියට වැඩ ඉන්න මේ මගේ ගම ගත්තොත් අපේ ගමේ පාසල් 3ක් තියෙනවා. ඒ පාසල් 3 එක පාසලක අවම වශයෙන් ළමයි 500කට වැඩි ඉන්නවා. මම මේ ජීවත් වෙන මේ ප්‍රදේශයේම පිරිවෙන් 3ක් තියෙනවා. ඒ පිරිවෙන් 3ේම ශිෂ්‍යයෝ එකතු කළත් ශිෂ්‍යයෝ 150ක් නැහැ. ඉන්න ගිහි ළමයි කිහිප දෙනෙකුත් එක්ක 100 පන්න ගත්ත හැකි හරි අමාරුවෙන් පිරිවෙන් 3ේම එකතු කළොත් එහෙම. ඒ කියන්නේ පිරිවෙනේ භික්ෂූන් වහන්සේලා නැහැ කියන්නේ පිරිවෙන් අධ්‍යාපනය කඩා වැටුණා කියලා කියන්නේ පිරිවෙනට යන්න කට්ටිය නැහැ කියලා කියන්නේ. පැවිදිලා නැහැ කියන එකනේ.
හැබැයි මේ වපසරිය ඇතුළෙම පාසලක අධ්‍යාපනය ලබනවා. පාසලක අධ්‍යාපනය ලබන එක පාසක ළමයි 500කට වඩා. හැබැයි පිරිවෙන් 3ක් එකතු කළත් අපිට හාමුදුරුවෝ 200ක් හොයාගන්න බොහෝ පිරිවෙන් වල හැකියාවක් නැහැ. ලංකාවේ අපි ගණන් හදලා බැලුවොත් එහෙම වාර්තා ලේඛන අරගෙන බැලුවොත් එහෙම අපිට තාම පැහැදිලිව පේන දෙයක් තමයි හාමුදුරුවෝ 100ක් වැඩ ඉන්න පිරිවෙන් පින්වතුනි 100ක්වත් ලංකාවේ තියෙනවද? නැහැ. තාම 14ක් තියෙන. එතකොට හොඳට පේන කාරණාවක් තමයි පැවිද්දට බොහෝ දෙනා දැන් අකමැති වීම. මේකට වර්තමාන සමාජය තුළ විහාරස්ථාන තුළ පිරිවෙන් තුළ පොදුවේ කියන කාරණා කරුණු කාරණා තියෙන්න පුළුවන්. හැබැයි මේ වර්තමානය තුළ භික්ෂුන් වහන්සේලාගේ හිගේ ගත්තහම අපිට දැවෙන ප්‍රශ්නයක් අපිට දැනෙන ප්‍රශ්නයක් ශාසනයට වැඩ කරන්න පිරිස නැති එක. මට මතකයි මම මේ වෙලාවේ නම සඳහන් කරන්නේ නැහැ. අපේ මේ අපවත් වෙච්ච නායක හාමුදුරන් වහන්සේ නමක්. උන්වහන්සේගේ පන්සලේ පින්කම් වලට ගියාම හැමදාම මතක් කරන මුලින්ම කියන දේ තමයි දායකයන්ට කියන මුල්ම කාරණාව තමයි පින්වතුනි මේ. තමුන්ලා හොඳට මතක තියාගන්න ඕන. තව අවුරුදු 20ක් 25ක් යද්දී පන්සල් ටික දෙන්න මේ කහසිවුර දාගත්ත කෙනෙක් හොයාගන්න නැති වෙනවා. මෙහෙමනම් ගියොත්. උන්වහන්සේ හැමදාම කිව්වා. දැඩිව කිව්වා. ඒ දැඩිව කියපු කාරණාව අද අපිට දැඩිව දැනෙනවද නැද්ද? පන්සල් ටිකක් දෙන්න කෙනෙක් නැති වෙන තත්ත්වයක් තියෙන මේ විදිහට කියොත් එහෙම. පන්සල තියෙනවා, ගොඩනැගිලි ටික තියෙනවා. හැබැයි හාමුදුරුවෝ දෙනමයි. දැන් එහෙම මේ ළඟ පහුගිය කාලේ පින්වතුනි තිබුණේ දුර පළාත්වල. එක හාමුදුරුවයි දෙනම. හැබැයි දැන් මේ කොළඹ පන්සල්වලත් බහුතරයක් පන්සල්වල ඉන්නේ හාමුදුරුවෝ දෙනමයි තුන්නමයි. හාමුදුරුවෝ 10ක් වැඩ ඉන්න තැන් ඉතාම අඩුයි. දැන් මම ඔබට යෝජනා කරන කාරණාව තමයි ශාසනයට ඔබ භික්ෂූන් වහන්සේලාට ඔබ අර විශාකා මහෝපාසිකාව පින්වතුනි විශාකාව පන්සලට එනකන් පන්සලේ හිටිය බාල වයසේ හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ බලන් හිටියා. උදේ පන්සලට ගියත් හවස පන්සලට ගියත් විශාකාව නිකම්ම නෙමෙයි මහෝපාසිකාව උනේ. විශාකාව බොහොම හදවතින් මොනවාම හෝ දෙයක් ඒ පොඩි හාමුදුරන්ට අරන් ගියා. විශාකාවගේ ඇඟේ දෙවිටි හිටියේ. පන්සලට ගිහිල්ලා පින්වතුනි සිවුරු ටික හොදලා දුන්නා විශාකාව. ධර්මයේ කියවෙනවනේ අප උපස්ථාන කළ විදිය දානශාලාවේ උපස්ථාන කළා. අද පන්සලක උපාසකම්ම කෙනෙක් ඇවිල්ලා අවුරුදු 60 70ක උපාසකම්ම කෙනෙක් ඇවිල්ලා උපස්ථාන කළා. හාමුදුරන්ටයි උපාසකම්මටයි පදයක් හදනවා අපේ හොඳලා. ආයේ උපාසකම්මට පන්සල යන්න වෙන්නේ නැහැ. හාමුදුරුවන්ට අවුරුදු 35 40යි උපාසකම්මට අවුරුදු 60යි 70යි. හැබැයි පදේ හදලා ඉවරයි. කොහොමද උපස්ථානයක් කරන්නේ? මේ වර්තමාන සමාජයේ පිරිහීම තියෙන. මිනිස්යාගේ මනස පිරිහිලා තියෙන. සමාජය තුළ තියෙන පිරිහිච්ච මනසක්. ළමයි පුළුවන් තරම් පුංචි කාලේ ඉඳලම ද්වේෂයෙන් වැඩෙන්නේ. පීඩණයෙන් වැඩෙන්නේ. මේ පීඩනය නිදහස් කරන එකම තැන භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය. ශාසනික වශයෙන් හරි හැටියට වතාවත් එක සිද්ධ කරගෙන ඉන්න දරුවෙක් පින්වතුනි රටට මහා වාසනාවක්. එනිසා මම ඔබට යෝජනා කරනවා කල්පනා කරන්න පින්වතුනි හරියට ශාසනය ඇතුලේ හිටියොත් එහෙම අන්න එතකොට තමන්ටත් ඒ දරුවටත් තමන්ගේ කුසතල තුලින් වඩපු දරුවා ඇතිදැඩි කරපු දරුවා මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය උරුමකම් කියනකොට පින්වතුනි කල්පනා කරලා බලන්න මේ ලෝකේ සතුටින්ම හිටිය තාත්තා කෙනෙක් අපේ ධර්මාශෝක රජුරුව තමන්ගේ දරුවෝ දෙන්නම මහරහත් වුණානේ. මොන තරම් ඒ තාත්තට සතුටක් තියෙන්නේ නැද්ද? ඒ සතුට ඒ තාත්තා ඉල්ලුවා නේද? මොග්ගලී පුත්ත මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා මට මේ ශාසනයේ දායාදේ ලබන්න ඕනේ මොකද්ද මං කරන්න ඕනේ? හාමුදුරුවෝ අනුශාසනා කළානේ එහෙනම් තමන්ගේ ලෙයින් දාව දරුවෝ මහාන කරන්න කියලා. ලොකුම දෙන්න මහාන කළා දෙන්නම මහරහත් වුණානේ. හිතන්නකෝ අපේ දැන් අපි මහරහතන් වහන්සේලා නෙමෙයි අපි රහත් වෙලාවත් අපි සෝවාන් වෙලාවත් නැහැ තවම. හැබැයි අපේ අම්මලා තාත්තලාට කොච්චර සතුටක් ඇද්ද? අපි ඒක දකිනවනේ ඇස් වලින්.
පන්සලේ තමන්ගේ දරුවෙක් ඉන්නකොට ඒ දරුවා දැන් පින්වතුනි ලෝකේ සමාජේ වැඩ කරනකොට මිනිස්සු වන්දනා කරනකොට ඒ අම්මලා දකින වාරයක් පාස හදවතේ ඒ ඇස්සල කඳුළු සතුටු කඳුළුනේ. ඕක අර මහාන වෙච්ච දරුවෝ ඉන්න අම්මලාගෙන් අහන්න ඕනේ. කියයි කොච්චර සතුටකින්ද ඉන්නේ කියලා. සමහරක් වෙලාවට වචන නැහැ අම්මලාගේ කටවලවල. කියන්නේ තාත්තලාගේ. පින්වතුනි මේ අපේ බණහන බණමඩුවක් ගත්තොත් තමන්ගේ දරුවෙක්ව මහාන කරපු අම්මලා මං අත උස්සන්න කියලා කිව්වොත් එහෙම බණමඩුවකට බණ කියන්න ගිය වෙලාවට ආයිතින් මේ කලාතුරකින් තමයි අම්මෙත් තාත්තේ කතාක් උස්සන්නේ. බණමඩුවේ 1000ක් විතර ඉන්නවා. හැබැයි එක්කෙනෙක්වත් නැහැ සාසනෙට දරුවෙක් පූජා කරපු. පහකට විතර බණමඩු 5කින් විතර එකක දෙකක අත උස්සයි එක්කෙනෙක් දෙන්නේ. ඕක තමයි පින්වතුනි ශාසනයේ ව්‍යාධියත් මනුෂ්‍යත්වයේ ව්‍යාධියත් මේ සියල්ලම. අම්මලා බලන්නේ තාත්තලා බලන්නේ උගන්වන්න හොඳට උගන්වලා හොඳ විවාහයක් කළ දෙන්න හොඳ ජොබ් එකක් හදලා දෙන්න හොඳ ගෙයක් හදාගනි හොඳ වාහනයක් ගනි ඔත්තනම තමයි ඉන්නේ. සංසාරේ පුරාවටම කරගෙන ආපු ටිකට ආපහු ඒ ළමයිව හිර කරනවා. මේ බුද්ධෝත්පාද කාලයක මේ තරම් උත්තරීතර මනුෂ්‍යත්වයක් ලැබිලා තියෙන වෙලාවක ඒ උත්තරීතරත්වයෙන් ප්‍රයෝජන ගන්න මේ කසාවත දරන්න තමන්ගේ දරුවට ඉඩ දෙන්නේ නැහැ. ඔය එක පැත්තකින් කල්පනා කරලා බැලුවහම පින්වතුනි මේ අම්මලා තාත්තලා විදිහටත් එනවනේ. කර්ම ගෙවන්න. සහෝදරයෝ විදිහටත් එනවා කර්ම ගෙවන්න. මට නම් පේන්නේ මර ළමයාව මහාන කරමුද ළමයා හරි දක්ෂයි කවියට ගාතාවට කියලා කියපු අම්මා ඒ ළමයාව ඊළඟ දවසේ දහම් පාසල් එවන්නේ නැහැ කියන්නේ හාමුදුරුවෝ මහාන කරගනී කියලා බයට නතර කරගත්තා කියලා කියන්නේ gedara මම මේක ධර්මයට අනුකූල මේ දායාදේ ලබන්න තියෙන අවස්ථාව නැති කරගන්න. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා අදම හදන්න ඔය ඇත්තෝ හැමදෙනාගේම හිත යොමු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉන්න හාමුදුරුවෝ ටික රැකගෙන උන්වහන්සේලාට වැඩියෙන් අප උපස්ථාන සිද්ධ කරලා තීන ටිකෙන් රැකගෙන ශාසනෙත් රැකගෙන ඉස්සරහට යන්න ඔබට netsit විවර වේවා කියලා අපි ධම්ම විමර්ශනා තුලින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ තරුණ ප්‍රජාවට අපි යෝජනාවක් කරනවා. තරුණයෝ පන්සල් වලින් හාමුදුරුවොත් එක්ක හරිම තරහයි පින්වතුනි. පුදුමාකාර ද්වේෂයකින් ඉන්නේ. ඔය අපිට ඇහෙනවනේ සමහරු කියනවා පන්සලට ගියා නම් හොඳයි මේ අර කොරෝනා කාලේ හිම කිව්ව ඔය කතා හොඳට හොඳයි. කොරෝනා කාලේ කිව්වනේ අපිත් පන්සලේ හිටියා නම් හොඳයි කියලා. කොරෝනා කාලේ කණ්ඩ නැති වෙනකොටත් පන්සලට ලැබුණා. ඇයි ඒ බුද්ධ පූජාව තියෙන තැන එතනට කොහොමත් පින්වතුනි ලැබීම තියෙනවා. නැත්තේ නෑ. මම හැබැයි ඉතින් ඔය අනිත් පැත්තෙන් යෝජනා කරනවා පන්සලට ගිහිල්ලා මහාන වුණා නම් හොඳයි කියලා හිතන හැම එකම ඇවිල්ලා මහාන වෙයල්ලකෝ. කියනවා විතරනේ කරන්නේ නෑනේ. ඔය හිතුනහම කිව්වහම කඩේ පෙළේදී වීල් පාක් එකේදී තනින් තන කියන ඔය කතාවට අනුව මහාන වුණා නම් හොඳයි තමයි. ඇවිල්ලා මහාන වෙන්න හොඳයි තමයි. මොකද්ද ප්‍රශ්නේ? මහාන වුණොත් කසාවත දරන්න පින් තිබ්බනම් දෙව්දත්තර හාමුදුරන්ට පින් තිබ්බනේ. ඇයි ඔබට පින් නැති වෙයි? මහාන වුණොත් දාන දෙන්නේ නැද්ද? මහාන වුණොත් ගමේ මිනිස්සු දාන දෙන්නේ නැද්ද? පින්වතුනි අපි මහානලා ඉන්නේ ගමේ පන්සලේ. මිනිස්සු අපිට හරි ආදරේ. ශාසනයට වැඩ කරනකොට හරි ආසාවෙන් ඒ කට්ටිය අපිට සලකන්නේ. උපස්ථාන කරන්නේ. ඒ නිසා මේ කතා විතරක් කියන්න එපා. ඇවිල්ලා මහාන වෙලා බලන්න. ඒ මහාන වෙලා මේ කසාවත දරා ගන්න. මේ ශාසනික වතාවත් ටික සිද්ධ කරන්න. ඔබට මේ ශාසනයේ පහසුවයි සැලසෙන්නේ. ඒ නිසා තරුණයන්ට යෝජනා කරනවා හාමුදුරුවොත් එක්ක ඔය තියෙන වෛරය අත්හැරපල්ලා පුතේ. ඔය වෛරය තියාගෙන ඉන්න උඹලමයි පැසවන්නේ උඹලමයි කුණු වෙන්නේ උඹලමයි දුක් ගන්නෙ. ඔබමයි සතර අපායට උරුමකම් කියන්නේ. ඔය කහ සිවුරත් එක්ක කාත් එක්ක ඇරියස් තියාගත්තත් කහ සිවුරත් එක්ක නම් ඇරියස් තියාගන්න එපා. ඒ නිසා හාමුදුරුවෝ දකිනකොට වන්දනා කරන්න. පැහැදිලි සිතින් වන්දනා කරන්න. පින්වතුනි මේ සාකච්ඡාව අද ඉවර කරන්න මත්තෙන් මට හරි හිතට දැනෙච්ච සිදුවීමක් තිබ්බා. ඒ තමයි මම මහාන වෙලා එතකොට අවුරුදු 17ක් වගේ වෙනවා.
අනිත් ස්වාමීන් වහන්සේ මහාන වෙලා අවුරුදු 8ක් වගේ වෙනවා. මම අවුරුදු 17ක් වුණාට උන්වහන්සේට වඩා මම උපසම්පදාවෙන් බාලයි. මම උපසම්පදාවෙන් බාල වෙලා ඉන්නකොට අපේ උන්වහන්සේ මමයි සාකච්ඡා කරගෙන ඉන්නකොට උන්වහන්සේ දවසක් අපේ හාමුදුරනේ ඔබ වහන්සේ මට වඩා මහානකමින් වැඩිමල්. හැබැයි උපසම්පදාවෙන් මට වඩා බාලයි. නමුත් මට හැඟීමක් එනවා ඔබ වහන්සේට වන්දනාවක් සිද්ධ කරන්න. හැබැයි ඒ බෝමිරිය සිරිනන්ද හාමුදුරුවෝ කියන නමට නෙමෙයි මම වන්දනා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ තමයි ඔබ වහන්සේගේ ගුරුවරයා. ගුරුවරයෙක්ගෙන් ගෝලයට ගිහිල්ලා අපි ඒ ගෞරවයෙන් අද වන්දනාවක් සිද්ධ කරන එක විශේෂ වන්දනාවක්. මේ ශාසනය උගන්වන වන්දනාවක්. ඒ නිසා මට මේ වන්දනාව කරන්න අවසරයි කියලා උන්වහන්සේ මට වැඳා. එතකොට මමත් උපසම්පදා උන්වහන්සේත් උපසම්පදා මම උපසම්පදාවෙන් බාලයි. ඒ වන්දනාව මම බොහොම ගෞරවයෙන් පිළිගත්තා වගේම උන්වහන්සේත් ඒ වන්දනාව බොහොම ගෞරවයෙන් සිද්ධ කළා. හැබැයි ඒ පුද්ගලයාට නෙමෙයි වැඳේ හොඳේ. පින්වතුනි වැඳේ බුදුහාමුදුරුවන්ට. බුදුහාමුදුරුවන්ගේ මේ අරහත් දජයට හාමුදුරුවොත් එක්ක පුදුම තරම් වහිරයක් තරහක් තිබුණත් වඳින්නේ අරහත් දජයට. එහෙම වන්දනා කරන්න එකෙන් ලැබෙන කුසලයේ Tamanට. එනිසා මේ තරුණ ප්‍රජාවට නැවතත් අපි යෝජනා කරනවා ඔය පන්සලේ හාමුදුරුවන්ට බොහොම හොඳින් සලකන්න. හාමුදුරුවොත් එක්ක එකතු වෙන්න. හාමුදුරුවන්ට ගරහන නින්දා කරන එක නතර කරන්න. හාමුදුරුවන්ට සැපයට උන්වහන්සේලාගේ සැපයට ගරහන එක නින්දා කරන එක නතර කරන්න. එහෙම වුණාට පස්සේ ඔබටත් ඒ සැපේ ඔබට කරා එයි. මම යෝජනා කරනවා අර කිව්වා වගේම පුළුවන් නම් පන්සලට ඇවිල්ලා මහාන වෙන්න. එතකොට ඔබටත් මේ සියල්ල ඒ විදිහටම ලැබෙනවා.